Hi everyone කොහොමද ඔයාලට? ඉතින් අද යමු මාත් එක්ක පොඩි ගමනක්. ඉතින් හැමෝම පෙන්නන්නේ shopping mall, එතකොට කන බොන තැන්, එතකොට university life, ඒ වගේ දේවල් නේ. ඉතින් අද මම ඔයාලා එක්කගෙන යන්නේ මෙහෙ තියෙන hospital එකට. මොකද අද උදේම මට තිබ්බා routine check up එකක්. ඉතින් ඒ වැඩේට තමයි මම අද ඉස්සෙල්ලාම යන්නේ. ඉතින් මම දැන් මේ ඉන්නේ hospital එක තියෙන තැනට ඇවිදගෙන යන ගමන්. ඉතින් දැන් මම hospital එකට එන්ටර් වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි hospital එකේ appearance එක තියෙන්නේ. මේ මං ඉන්නේ එක department එක. ඒ වුණාට මේ hospital එක සෑහෙන ලොකුයි. ඊට පස්සේ මමගේ appointment එකට මට call එක එනකන් මම ඉඳගෙන හිටියා. This is during my check-up. දැන් මම මගේ check-up එක ඉවර කරගෙන hospital එකෙන් එළියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ මුළු area එකම මේ hospital එක ඒ වගේම තමයි කියනවනේ ලන්ඩන් වල තියෙන හොස්පිටල් වලින් මට මේ වෙනකොට බෙස්ම සර්විස් එක හම්බලා තියෙන හොස්පිටල් එක තමයි මේක. දැන් මම මගේ ඉතිරි වැඩ ටික කරගන්න යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මේ තියෙන අද දවසේ මගේ අවුට්ෆිට් එක. ඉතින් මගේ උදේවරුව මෙන්න මේ විදිහට තමයි ගත වුනේ. ඊට පස්සේ මට බඩගින්නක් ආවා. මොකද මම බ්‍රෙක්ෆාස්ට් අරගෙන තිබ්බේ නැහැ. ඉතින් ඊට පස්සේ මම KFC එකට ගියා. මොකද එයාලා අලුතෙන් ලොන්ච් කරා බර්ගර් එකක් KFC ලුසියානා බර්ගර් කියලා. ඉතින් මට ඒක try out කරන්න ඕන වෙලා තිබ්බා. ඉතින් මම මගේ order එක place කරා. මට මෙතනදී හම්බුණා ලංකාවේ ආන්ටිලා දෙන්නෙක්. ඒ දෙන තමයි කැෂියර් එකේ හිටියේ. ඉතින් මම order කරේ බර්ගර් එක විතරයි. යාලා මට තව ගොඩක් ಜಾති දුන්නා free of charge. ඉතින් thank you ඒ ආන්ටිලා දෙන්නට. ඇත්තටම මට ඒ කැම ටික වැඩි. ඉතින් මම ඒ කැම ටික පැක් කරගත්තා කාට හරි පාරින මිනිස්සෙක්ට දෙන්න කියලා. ඊට පස්සේ මම රෙඩි වෙලා එතනින් පිටත් වුණා. පිටත් වෙලා මම ස්ටේෂන් එක පැත්තට ඇවිදගෙන ගියා. ඒ හැරි ඉන්න ළමයි ඕන තරම් නැති බැරි මිනිස්සු. ඉතින් එයාලට කැම එකක් ගොඩක් වටිනවා. ඉතින් මම ඇත්තටම thank you කරනවා ඒ ආන්ටිලා දෙන්නට. මොකද මම ඒ වෙලාවේ කැම ගොඩක් ඕඩර් කරේ නැහැ. මම ඩයට් එකක ඉන්න හින්දා. ඉතින් මෙහෙ සමහර මිනිස්සු ඉන්නවා අපේ ලංකාවේ. අපි ලංකාවේ කියලා අඳුරගත්තාම ඉතින් ඇත්තටම මේ විදිහට හොඳට අපිට සලකනවා, ට්‍රීට් කරනවා. ඉතින් මම ආයෙ වතාවක් ඒ ආන්ටලා දෙන්නට තෑන්ක්ස් කරනවා. ඊට පස්සේ මම ඇවිදගෙන ගියා කිකෝ මිලානෝ අවුට්ලට් එකට. මට ගන්න ඕන කරපු ලිප්ස්ටික් ෂේඩ් එකක් තිබ්බා. ඒක බලන්න තමයි මම ගියේ. හැබැයි අන්ලකිලි ඒ ලිප්ස්ටික් ෂේඩ් එක එතන තිබ්බේ නැහැ. ඊට පස්සේ ඉතින් මම ස්ටෝර් එකකින් එළියට ඇවිල්ලා බස් එක ගත්තා. මට බස් රයිඩ් එකක් තිබ්බේ ඊට පස්සේ. බස් එක අරගෙන මම පැය භාගයක් වගේ මට ට්‍රැවල් එකක් තිබ්බා. මං ආවා වෙම්ලි පාක් වලට. ඉතින් ලන්ඩන් වල ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවා වෙම්ලි පාක් වල තියෙනවා ලන්ඩන් ඩිසයිනර් අවුට්ලට් කියලා shopping center එකක්. ඉතින් අර ඈතින් පේන මං කලින් හිටපු accommodation එක මම ලන්ඩන් වලට shift වුණාට පස්සේ මගේ first accommodation එක උනේ මේක මගේ පළවෙනි ගෙදර. ඉතින් ගොඩක් memories තියෙනවා. ඉතින් මේ තියෙන building එක හරියට මේකට එහා පැත්ත තමයි shopping center එක තියෙන්නේ. ඉතින් මම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මේ රටට ආව කාලේ මම හිටියේ මෙන්න මේ accommodation එකේ. යාළුවෝ ගොඩක් හිටියා. දැන් ඉතින් ඒ කට්ටිය තැන් තැන් වල. ඊට පස්සේ ඉතින් මට මෙතනින් ගන්න පොඩි බඩු වගේක් තිබ්බා. ඉතින් මට අවශ්‍ය අවුට්ලට් එකට මම මේ ඇවිදගෙන යන ගමන් ඉන්නේ. මෙතන ගොඩාක් එක බ්‍රෑන්ඩ්ස් වල අවුට්ලට්ස් තියෙනවා. ළමයි, The North Face, Adidas, එතකොට CK, Tommy, Vans, Puma. ඉතින් සෑහෙන එක ඔෆර්ස් උත් දානවා මෙයාලගේ season wise. ඉතින් ඔයාත් ලන්ඩන් ඉන්න කෙනෙක් නම් ඇවිල්ලා විසිට් කරන්න මේ ප්ලේස් එක. ඔයාට shopping කරන්න ideal spot එකක්. දැන් මම මේ ඇවිදගෙන යන්නේ මගේ husbandගේ favorite brand එක තියෙන තැනට. Nike. මාර ආසයි Nike brand එකේ shoes වලට, එතකොට sport wear, hoodies. ඉතින් මට ඕන කරන බඩු වගේක් තිබ්බා. මම ඒ ටික මේ purchase කරන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ මම මට අවශ්‍ය කරන දේවල් ටික purchase කරගත්තා. මම මේක පෙන්නන්නේ නැහැ මොකද මෙතන තියෙනවා මගේ husband ගත්ත gift එකක්. ඉතින් එයා ඒක දකින නිසා මම මේක පෙන්නන්නේ නැහැ.
ඊට පස්සේ මං CK outlet එකට ගියා. මට ඒකිනුත් ගන්න අවශ්‍ය කරන දේවල් ටිකක් තිබ්බා. ඉතින් දැනට මගේ දවසින් භාගයක් මං ගත කරලා ඉවරයි. මේ දවසේ මං ඉතිරි වෙලාව කොහොමද ගත කරේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. Hope you guys enjoyed. So thanks for watching. See you in next video. Bye.